කෙටි කතාවක් යනු මිනිසා පිළිබඳව, සමාජය පිළිබඳව, වෙන යම් දෙයක් පිළිබඳව ගද්යෙන් කරනු ලබන විවරණය. 16 වන සියවසේ විශ්ව සාහිත්‍ය ආරම්භ කෙටි කතාව 20 වන සියවසේ සිංහල සාහිත්‍යයට පිවිසි බව අපි දනිමු. එතැන් සිට විවිධ මාධ්‍ය ඔස්සේ කෙටි කතාව වර්ධනය විය. අතිශය නූතන අත්දැකීම් ස්වකීය කෙටි කතාවලට විෂය කරගනිමින් පාඨකයා වෙත සජීවී අත්දැකීමක් ලබා දීමට එරික් ඉලයප්පාරච්චි ලේඛකයාගේ කෙටි කතාව සමත් බව විචාරකයන්ගේ අදහසයි. මිනිස් වටය කෙටි කතාවේ එන අතිශය නූතන අත්දැකීමක් ලෙස නීති විරෝධීව රැකියා සඳහා බෝට්ටුවෙන් විදේශගත වීම පෙන්වා දෙන්න පුළුවන්. මෙය වර්තමාන කෙටි කතාකරුවන්ගේ, ටෙලිනාට්‍යකරුවන්ගේ සහ නවකතාකරුවන්ගේ තේමාවක් වෙලා තිබෙනවා. දැඩිව සමාජ ප්‍රශ්නයක් වන තරමට මෙය උග්‍ර වී තිබෙනවා. එරික් ඉලයප්පාරච්චි තරුණ පරපුර මුහුණ දෙන මෙම ඛේදවාචකය මිනිස් වටය කෙටි කතාවට තේමා කරගෙන තිබෙනවා. මිනිස් වටය කෙටි කතාවට තේමාව වශයෙන් තෝරාගෙන තිබෙන්නේ ශ්‍රී පල්ලි තොටුපළේ ධීවරයන් පිරිසක් ඉතාලිය යාමට සූදානම්ව සිටීම. ඉතාලියට යාම වැඩිපුර සිදු කරන්නේ ධීවර පරිසරය හා බැඳුණු ක්‍රිස්තියානි ප්‍රජාව. ඒ බව කෙටි කතාකරුවා සර්පිනාගෙදර සිද්ධිය තුළින් අපේ අවධාරණයට ලක් කරනවා. මිනිස් වටය කෙටි කතාවේ එන උපුටා ගැනීමකින් අපි ඒ බව පැහැදිලි කරගනිමු. තෙරේසා මල්කාන්ති බෝට්ටුවේ අයිතිකාරීන් සිටින්නේ ලාසරුස් පල්ලිය සහ ප්‍රාථමික පාසල අතර පිහිටි සර්පිනාගෙදරය. කාලාන්තරයක් මුළුල්ලේ පල්ලියේ සර්පිනාව භාරව සිටින මේ ගෙදර ඇත්තන් කාලය ගත කළේ ධීවරයින් සමග සම්බන්ධයක් නැති අයුරිනි. ඒ නිවසින් බිහිවන්නේ එක්කෝ ගුරුවර ගුරුවරියන්ය. එසේ නැතිනම් පූජකතුමල්ලා සහ කන්‍යා සොහොයුරියන්ය. තෙරේසා බෝට්ටුව ඔවුන්ට ඉතාලි රටින් ලැබුණු ත්‍යාගයකි. මිනිස් වටය කෙටි කතාවෙන් කෙටි කතාකරුවා අවධාරණය කරන තවත් කරුණක් අපි දැන් සාකච්ඡා කරමු. බෝට්ටුවෙන් රට යාම නීති විරෝධී කටයුත්තක් බව ලැයිසාගේ මුවට නගන ප්‍රකාශ තුළින් අපිට පැහැදිලි වෙනවා. බෑ, මං උඹලෙකුටවත් ඔය භයානක ගමන යන්න දෙන්නේ නෑ. මං ෂෙල්ටන් රාලහාමිට කියලා උඹලව ලකප් කරනවා. ලයිසාගේ වචන යොදා ගනිමින් ඉතාලි ගමනේ භයානක ස්වරූපය අර්ථවත් කරන ආකාරය අපි දැන් උද්ෘත පාඨ ඇසුරින් බලමු. ඕක භයානක ගමනක්. උඹල සුවසැලේ ගිලිලා මැරෙනවා. පාරාවෝ රජ්ජුරුවන්ගෙන් බේරුණත් උඹලට මුසලෝනියා වෙඩි තියෙනවා. අනේ රජෝ, උඹල යන්න එපා. උඹලට මූදු රස්සාව තියෙනවා. උඹලට ඔරු පාරු තියෙනවා. ගෙදර ගෑනු ඉන්නවා. ළමයි ඉස්කෝලේ යනවා. උඹල හාමතේ වතුරේ හිරේ. කෙටි කතාවේ එන අවස්ථා සිද්ධි චරිත ඇසුරින් අතිශය නූතන අත්දැකීම් මගින් පාඨකයා දෙසට සජීවී අත්දැකීමක් ලබා දීමට කතුවරයා සමත් වී තිබෙනවා. ඔබට ජයග්‍රාහී හෙට දවසක්. මිනිස් වටය කෙටි කතාවෙන් ඔබට අසන ඕනෑම විභාග ප්‍රශ්නයකදී පිළිතුරු සාර්ථකව ලිවීමට ඔබට හැකි වේවායි මම ප්‍රාර්ථනා කරනවා.